හායි යාලෝනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ශදීස් මොනොලොග් එකේ ඊළඟ වීඩියෝ එක ඔයාලට පොරොන්දු වුණ විදිහටම අපි ඉක්මනටම අරගෙන ආවා. ඉතින් අපි මේ vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ අපේ සිරිපා කරුණාව ගැන. ඉතින් අපි මේක ෆැමිලි ට්‍රිප් එකක් විදිහට තමයි ගියේ. ඒ වගේම අපේ ළඟම ඉන්න යාළුවෝ ටිකකුත් අපේ මේ ගමනට එකතු වුණා. මාව ගන්න නෑනේ. ඔව් ගන්න හලවඩන්න. ඉතින් මේ ඉන්නේ අපේ නඩේ. ඉතින් ඔයාලා හැමෝටම පේනවා ඇති පොඩි නඩයක් තමයි සිරිපා කරුණා කරන්න ගියේ. අෂෙන් මල්ලි. ඉතින් අපි හැටන් නල්ලතානිය පාරෙන් තමයි යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් අපිට පැය 4ක විතර දුරක් යන්න තිබ්බ හින්දා අපි ටිකක් උදෙන්ම යන්න පිටත් වුණා. එතකොට අපේ නිදහසේ සිරිපා කරුණා කරන්න වෙලාව තියෙන හින්දා. ඊට පස්සේ ආපහු පැය 2මාරක විතර ගමනකින් පස්සේ ඔන්න අපි නල්ලතන්නේ ඉඳන් මීටර් 600ක් විතර දුරින් තියෙන සමන් දේවාලයට ආවා. ඊට පස්සේ අපේ කට්ටිය සමන් දේවාලයට ගිහින් වැඳලා එතනත් ටික වෙලාවක් ඉඳලා තමයි ආවේ. ඔයාලට මේ පේනවා ඇති අපේ සිරිපා කරුණාව අපිට අමතක නොවන එකක් කරපු අපේ නඩේ ඉන්න විශේෂ පුද්ගලයෙක්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යද්දී ඔයාලා හැමෝටම අපේ නඩේ ගැන හොඳට අඳුර ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම දවල් කෑමත් අරගෙන සීත ගඟුලට යන්න ගියා. ඉතින් මේ තියෙන්නේ අපි සීත ගඟුලේ නාන්න කියපු විදිහ. ඉතින් සීත ගඟුලේ අපි උඩ හරියටම ආවා. මොකද අපි කරුණා කරන්න කියපු දවසේ කට්ටිය ගොඩක් හිටියා. ඉතින් අපේ කට්ටියට නිදහසේ නාන්න පුළුවන් හින්දා අපි සීත ගඟුලේ උඩටම ආවා. ඉතින් මේ තියෙන්නේ අපි කට්ටියම ගල් උඩ නැග අපි නාන්න ගියපු තැනට යන විදිහ. කට්ටියම හිතේ හැටියට සීත ගඟුලෙන් නාලා දවල් කෑමත් අරගත්තා. ඉතින් වීඩියෝ එකේ මම කලින් කිව්වා මේ ඉන්නේ අපේ නඩේ තවත් විශේෂ කෙනෙක්. අපේ මේ සිරිපා කරුණාව කවදාවත් අමතක නොවන විදිහට ලස්සන වෙන්න එයාලත් එක හේතුවක් වෙනවා. ඊට පස්සේ ඔන්න ඉතින් අපේ සිරිපා කරුණාව පටන් ගන්න හදන්නේ. සිරිපා කරුණාව කරන්න පටන් ගන්නකොට හවස 5 විතර වුණා. කට්ටියත් එකට හිමීට අපි කරුණා කරන්න ගත්තා. ඉතින් අපි කරුණා කරන්න පටන් ගත්ත ටයිම් එකේ නම් ගොඩාක් කට්ටිය හිටියේ නැහැ. මේ තියෙන්නේ අපි කරුණා කරන්න යනකොට අතරමඟදී ගත්ත පොඩි ක්ලිප්ස් ටිකක්. ඔයාලට පේනවා ඇති අපිට මුලින්ම මකර තොරණ හම්බ වුණා. එන විතරස කොහොමද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ටික දුරකින් අපිට ජපන් සාම චෛත්‍ය හම්බ වුණා. එන ස්වාමීන් වහන්සේලාට මෙහිණන් වහන්සේලාට ඊළම්කොස දානය ආදී ඊට පස්සේ අපේ කට්ටිය මෙතන හඳුන් කූරු මල් පූජා කරලා ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගංගුල තැන්න අම්බලම, සීත ගංගුල, රතු අම්බලම, ගොළු තැන්න කඩේ, ඉදිකටු පාන, කිත්තම් පාන, අහස්කව්ව, මහගිරි දඹය, ඇහැල කනුව, බගවාලෙන මෙන්න මේ හැම තැනක්ම පහු කරගෙන කට්ටියත් එක්ක හිමීට කිසිම කරදරයක් බාධාවක් නැතුව අපි කරුණා කරා.
දෙල්ෂි ආයි වාඩි වුණා. ඊට පස්සේ කට්ටියම උඩ මළුවට ආවා. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක පොලිමේ ඉඳලා ශ්‍රීපාද පද්මේ වැඳලා අපි මෙතන ගන්ටාරෙත් ගැහුවා. ඉතින් මම නම් මේ 3 වෙනි පාර කරුණා කරපු. ඒ නඩේ ඉඳියා 26 පාරක් කරුණා කරපු කෙනෙක්. ඉතින් හැමෝම මෙතන ගන්ටාරේ ගහලා අපි පහන් පත්තු කරන්න ආවා. පහන් පත්තු කරන්න ඇවිල්ලා කට්ටියත් එක්ක පොඩ්ඩක් උඩමළුවේ වාඩි වෙලා ඉඳි. අපි ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා බහින්න පටන් ගත්තා. උඩට නගින එක තරම් බහින එක නම් අපිට එච්චර අමාරු නැහැ. ඉතින් මට බහින තැන්වල නම් ලොකුවට වීඩියෝස් ගන්න බැහැ. ඊට පස්සේ අපි එනකොට අපේ කකුල් එහෙම පොඩ්ඩක් රිදෙන්න ගත්තු හින්දා ඉතින් අපි කට්ටිය ෆුට් මසාජ් එකකුත් කරා. ඊට පස්සේ අපිට පහමාර වෙද්දි නැවත සිරිපා පියුසුම ළඟට එන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ ටික වෙලාවකින් කට්ටියම ඇහැරවලා අපි උදේට කන්න ගියා. ඉතින් උදේටත් කට්ටියත් එක්කම උදේටත් කාලා උදේ 8:00ට 9ට කිට්ටු වෙන්න එන්න පිටත් වුණා. ඊට පස්සේ ගොඩක් අය මහන්සියට වාහනේ ඇතුලේ නිදාගත්තා. ඇත්තටම මටත් සමහරක් වෙලාවට මහන්සියට නිින්ද ගියා. ඒ හින්දා එන ගමන් වීඩියෝස් නම් අරගන්න බැරි වුණා. ඊට පස්සේ එනකොට අපි කිතුල්ගලින් වාහනේ නවත්තලා කට්ටියත් එක්කම හොඳට වොෂ් එකක් දාගත්තා. ඉතින් කට්ටියත් එක්කම කිතුල්ගලින් නාලා දවල්ටත් කාලා අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි හවස 4:05 වෙද්දී ගෙදරට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සිරිපා කරුණාව කරන්නේ. ඉතින් අපේ ඊළඟ vlog එකත් අපි ඉක්මනටම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ගෙස් කරන්න බලන්න අපේ ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා.